ඉතින් ආයිබෝන් සියලු දෙනාට අද මම කියන්න යන්නේ මම කරන්නේ මේ shower door එකක්. මම කලින් පාර මම කිව්වේ මම ඒක yeast use කරලා තමයි කරේ මට ඉක්මනට breakfast එකට අවශ්‍ය නිසා. නමුත් අද මම yeast ඉති කිලෝ එකයි ලුණු ග්‍රෑම් 20යි. starter දාන්න ඕනේ 550. දැන් අපේ ඩෝ එක හරියට සෙට් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපේ ඩෝ එක හරි. මම මෙන්න මේ වගේ සෙපන් ඩිෂ් එකක් අරගෙන මේ ආකාරයට මේක සෙටින් කරගන්න. right. first folding එක මම කරා. right. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. මම දැන් first folding එක කරා. දැන් අපි ඊළඟට තව පැයකින් මේ ආකාරයටම folding එක කරනවා. මේක කරන්න ඕනේ 4 time. පැයෙන් පැය 4 time folding එක කරන්න ඕනේ. ඒක. අපි දැන් මේක rest කරන්න තියලා ඊළඟ step එකට යන්න. ගන්න තමයි යන්නේ දැන්. right. අපි 500 ඩෝ වලට හදනවා. අදාගන්න යන්නේ. දාපු මේ මෝරි වලට දාපු බ්‍රෙඩ් ටික තමයි මේ තියෙන්නේ. ඔය ආකාරයට චිලර් එකේ තියන්න. බ්‍රෙඩ් එක ගන්න යන්න බලමු ඉතින්. right. බ්‍රෙඩ් එක පුල් ඩවුන් වෙලා තින්නේ. අපි බලමු කපලා. අතරම shower door bread එක very taste.